කට්ටියට ඇතුළට එන්නත් පුළුවන්. ඒක තමයි පුළුවන්. ඔව්. ඒක තියෙනවා. කට්ටියට එන්න කිව්වා නම් හරි ඇතුළට. ඇතුළට එන්න උදව් කරන්නේ. තව නැද්ද පැදුරක් එහෙම දාගන්න. පැදුරක් අයියද? තව පැදුරක් දාන්න. ඒක මෙතෙන්ට දැම්මම නෑ. ඔව්. එදී ඉන්නට වැඩි හොඳයි. ඉන්න ඔක්කොම මෙතන. මාරිලානේ. භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ බුද්ධං සරණං ගච්ඡාමි शरणं गच्छामि द्वितीयं धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि द्वितीयं संघं शरणं गच्छामि द्वितीयं संघं शरणं गच्छामि तृतीयं बुद्धं शरणं गच्छामि शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि शरणं गच्छामि Mani sikkhapadam samadhiyami Adimmadana veramani sikkhapadam samadhiyami Adimmadana veramani sikkhapadam samadhiyami Pāvisu niccācara veramani sikkhapadam samadhiyami Pāvisu niccācara veramani sikkhapadam samadhiyami Savāda veramani sikkhapadam samadhiyami Savāda veramani sikkhapadam samadhiyami Suramila majjapama dattana veramani sikkhapadam samadhiyami Majjapama veramani sikkhapadam samadhiyami Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa Bhagavato arahato samma sambuddhassa Harihinna midang rupam roganidham pavanduram Vijjati puti sandhito maranantam hijitam Sedaya වාසනාවන්ත ඒ පින්නතියනි මේ පින්වත් හැමදෙනාම අද මේ 17 මේ නිවසට ප්‍රශ්නේ තාම
වටිනා වැඩක් කියනවා සිද්ධ කරගැනීම සඳහායි. එසේ සිද්ධ කිරීමේ ආරම්භන නිමිත්ත කාරණය මේ හැම දෙනාම දන්නවා. මේ අපේ ඉදිරියෙන් සිටින විසුමරත්න පියතුමාගේ දයාබර ස්වාමීන් වහන්සේ ගායිපිරිසගේ ආදරණීය මෑණියන් වහන්සේ ස්වාගම ඥාතිවරිය හිතවතිය ඒ යු මැදගෙදර මාතාව ජන්මාන ප්‍රාප්ත වෙලා හත්වසක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සිදු කරන ලබන හත්දොයේ මඩගබන් පින්කමයි මේ සිද්ධ කිරීමට සූදානම් වාසී කරන ගමන. කෙනෙක් මේ පරිලෝකියාට පස්සේ ජීවිත ඉන්න අය හැටියට අපේ යුතුයකම ගුණගරුකභාවය බලගුණ සැලකීම කියන උදාර ගුණධර්ම මූලික කරගෙන ඒ න්‍යායීය අයගේ සංසාර ජීවිතය සුවපත් වේවා කියන හැඟීම් ඇති කරගෙන අපි පින්දහම් සිද්ධ කරලා පින් දෙනවා. ඒක අපේ බුදුරජාණන් වහන්සේ දවස් ඉඳලා අද දක්වාම අපි අනාදිමත් කාලයකින් ඉඳලා පවත්වාගෙන ලබන උසස් වටිනා චාරිත්‍ර ධර්මයක් බවට සම්ප්‍රදායක් බවට පත් වෙලා තිබෙනවා. මියපරලෝ යන අය කොයි විදිහේ ප්‍රතිසන්දියක් ලබනවා කියන එක ඥාන ශක්තියෙන් පුරාම අපට එහෙම කියන්න පුළුවන් නැහැ. අපේ ඥානය ඉතාම පුරා ඥානයක් අපිට තිබෙන්නේ. ඒ නිසා ඒ ඥානීය උසස් දියුණු කෙනෙකුට නම් රහතන් වහන්සේ කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කෙනෙකුට කියන්න පුළුවන් මෙන්න නහවල් තැන තමයි ඒ නිය පරලෝකීයයි ඉපදෙලා ඉන්නේ කියලා. ඒ නිසා අපි එසේ නොදන්නා නිසා මම කුමනෝ ප්‍රතිසන්දියක් ලබනවා ගන්න නිසා ධර්මානුකූලව සහ කර්මානුකූලව ඒ අයගේ සංසාර ජීවිතය සුවපත් කරවීමට ජීවත් වෙන්න අය කටයුතු කරනු ලබනවා. ඒක තමයි අපේ සිරිත. ඒ සිරිත අනුගමනය කරමින් තමයි අපි මේ හත් දවසින් තුන් මාසෙන් මේ බින්දහම් කටයුතු සිද්ධ කරලා ඒ මිය යන අය වෙනුවෙන් පින්පෙත් අනුමෝදන් කරනු ලබන්නේ. අන්නගේ කාරණයයි අද මේ නිවසේදී පියාණන්ගේ කරගෙන ගුණගරුක දරුවන් හැටියට ගුණගරුක ඥාති මිත්‍රාදීන් අසල්වාසීන් හැටියට අපි හැමදෙනා සිද්ධ කරා. ඉමේනියන් පිළිබඳව උදා අපි කතා කළා. ඒ වගේම අපේ කීර්තිමත් දේශකේ වූ ආචාර්ය අපේ කර්මශ්‍රී මැතිතුමා ඥාතිවරයෙක් හැටියට තාහුල වටිනා දේශනාවක් උදා සිද්ධ කරන්නට යෙදුණා. ඒ නිසා ඒ කරුණාකාරණාත් එක්ක දා වැදගත් පිරිසක් හැටියට වැදගත් සමාජ ජීවිතයක් ගත කරන අය හැටියට අපි හැමදෙනාම මේ යුතුයකම් මනුෂ්‍ය ගුණධර්ම පිළිබඳව පිළිගන්නා හැටියටයි අපි මේ කටයුතු කාරණා සිද්ධ කරනු ලබන්නේ. ඉතින් අපි දැනුමින් සම්මත වුණත් දැනුමක් ඇතත් නැතත් දුර්වලම තත්වයක ඉඳලා අපි කවුරුත් මේ පින්නා කටයුතු කරනවා. ඒක අපේ සම්ප්‍රදාය ශීලය. ඒ නිසා මනුෂ්‍ය ජීවිතය ලබන්නේ බොහොම අමාරුයි. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයට අනුව අවස්ථා පහක් අපිට පෙන්නලා තියෙනවා. මොකක්ද අවස්ථා පහ? මේ ලෝකේ අපි වැඩෙන තැන අපි
මේ පරිලෝකයට පස්සේ අපි වැටෙන අනු පහ කාණ්ඩ කරලා තිබෙනවා. ඒ පහ අනුව අකුසල කර්ම වලට බලව ජීවත් වුණොත් නිරය, പ്രേත ලෝකයේ, තිරිසන් ලෝකයට පත් වෙන්න ආපහු පුළුවන්කම තිබෙනවා. කුසල කර්ම වලින් ශක්තිමත් වන කොහොසත්ම නැවතවර උසස් මනුෂ්‍ය ජීවිතය, ඒ මානසික සම්පත්තිය, ඒ වගේම දිව්‍ය සම්පත්තිය ලබන්නට පුළුවන්කම තිබෙනවා. මේ තමයි අපි මේ භවගාමී ජීවිතයක් ගත කරලා ඊළඟට අපි පත් වෙන අවස්ථා පහ. ඉතින් මේක තමයි මම හිතන්නේ මේ ලෝකේ ජීවත් වෙනකොට මේ ලබාගත් උසස් මනුෂ්‍ය ජීවිතයේ තුලින් තේරුම් ගත යුතු වන්නේ. පින්වතුනි, මේ ලෝකේ සත්තු වැඩි. සත්තු වැඩි. සත්තු ඉන්න ඕනිම. හැබැයි මිනිස්සු ඉන්නේ ගණන් කරන්න පුළුවන් ප්‍රමාණයකට. ලෝකෙම ඉන්න මිනිස්සු ගණන් කරන්න පුළුවන්. ගාන හදලා කියන්න පුළුවන්. ගමක ඉන්න ගාන හදලා කියන්න පුළුවන්. ගෙදරක ඉන්න ගාන හදලා කියන්න පුළුවන්. එතකොට රටක ඉන්න ගාන හදලා කියන්න පුළුවන්. සංගණනයක් කරලා. ලෝකෙම සංගණනය කරලා කියන්න පුළුවන්. හැබැයි මේ ලෝකේ ඉන්න සත්තු ගණන් හදලා කියන්න බැහැ. හරිම අමාරුයි, දුෂ්කරයි. ඉපමණ කරන සත්තු ඉන්නේ. ඉතින් ඒ අය අතරින් තමයි මේ මනුස්ස ප්‍රතිලාභය අපි ලබන්නේ. අනේ අනිකුත් සත්තුන්ගෙන් වෙනස්ව වඩා වටිනා උසස් මනසකින් යෙවි මිනිසුන් බවට අපිපත් වෙන්නේ ඒ සියලු දෙනාටම අතරයි. ඒ නිසා අපි අන්නයට වඩා උසස්. මොකද අපිට පුළුවන් හිතන්න පුළුවන්, හිතලා ක්‍රියා කරන්න පුළුවන්. අපිට සිතුම් පැතුම් තිබෙනවා. දැන් අනිකුත් සත්තුන්ට එහෙම පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපිට පුළුවන් හිතලා තීන්දුව ගන්න පුළුවන්, තීරණ ගන්න පුළුවන්, එයන් ක්‍රියා කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ තමයි මනුෂ්‍යත්වයේ තිබෙන වටිනාම අවස්ථාව. මිනිසත් බව ලැබීම තිබෙන වටිනාම අවස්ථාව. ඊළඟට මිනිස්සුන්ට තමයි පුළුවන්කම තිබෙන්නේ පින්නතුනි ඥාන ශක්තියෙන් ඉහළට යන්න. තමන්ගේ ඥානෙ ඉහළටම යන්න පුළුවන්කම තිබෙනවා. ඒ ඥාන ශක්තිය අපි සංසාරයෙන් තමයි ලබා ගන්න. සංසාරයෙන් උපේගෙන යනවා. සංසාරයෙන් පුරුදු කරගෙන යනවා, පුහුණු කරගෙන යනවා. පවත්වාගෙන යනවා. එහෙම පවත්වාගෙන ඇබදින් තමයි කෙනෙක් ඒ උසස් තැනකටපත් වෙන්නේ. ඥානි උසස් තැනකටපත් වෙන්නේ. එතකොට භවයෙන් භවය අපි එහෙම දියුණු කරගන්නවා අපේ ඥාන ශක්තිය. කුමකින්ද අපි ඥාන ශක්තිය දියුණු කරගන්නේ? මේ භෞතික ක්‍රියාකාරකම් වලින් නෙවෙයි. මේ භෞතික ලෝකයක් එක්ක ගැටෙනා ජීවත් වෙන අතරතුර අපේ හිත නිමා ගන්න පුළුවන්. හිත සනසා ගන්න පුළුවන්. අපිට මේ ලෝකයේ පිළිබඳව තේරුම් ගන්න පුළුවන්. අපේ ඥානය අපි මෙහෙවනවා. ඒ ඥානය මෙහෙවන්න පුළුවන් හොඳම වටිනාම දේ තමයි ලෝතර බුදු කෙනෙක් අවබෝධ කරගෙන දේශනා කරන ධර්මය. ඒ ධර්මය අනිකුත් ධර්ම වලට වඩා සුවිශාල විශිෂ්ට ධර්මයක්. ඒ ධර්මයේ කොහොමද විශිෂ්ටයි? ඒ විශිෂ්ට වෙන්නේ මිනිසුන්ට ඉපදිලා යථාර්ථයේ තේරුම් ගන්න අවබෝධ කරගෙන ඒ මනුෂ්‍ය ජීවිතයෙන් ලබන්නට පුළුවන් ඉහළම තැනට යන්න පුළුවන්. ඒ තමයි මේ සසරින් එතර වෙලා ලබන නිර්වාණ ගාමී ප්‍රතිපදාවට ලං වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒක වෙන කිසිම සතෙකුට ලබන්න බැහැ. මනුෂ්‍යෙක් විතරයි පුළුවන්. නිවන් දකින්න, පහත් වෙන්න, බුදු වෙන්න, අසේ බුදු වෙන්න එහෙම අවස්ථාවක් තිබෙන්නේ මනුෂ්‍යත්වයක් ලබන කෙනෙකුට පමණයි. ඒක තමයි විශිෂ්ටත්වයේ තිබෙන්නේ. එම විශිෂ්ටත්වයට පත් වූ කෙනෙකුට
මේ ලෝකයේ සැබෑ අර්ථය යථාර්ථය ඇත්ත තේරෙන්නේ. ඇත්ත තේරෙන්නේ. ඒ ප්‍රගුණ කරන කෙනාට, ඒ දියුණු කරගන්න කෙනාට, ඒ ගැන හිතන කෙනාට ඒක භවයෙන් භවයට අපි තේරුම් ගන්නවා. ටික ටික අපි තේරුම් ගන්නවා. මොකද එක භවයකින් සියල්ල තේරුම් ගන්න පුළුවන් කමක් අපිට නැහැ. අපි බුදුහාමුදුරු ගත්තොත් අප්‍රමාණ භවවල ඒ විදිහට ජීවිතයේ තේරුම් අරගෙන තමයි සතර ජය ගන්නේ. අප්‍රමාණ භව. අපි සංඛ්‍යාව කියන්න දන්නේ නැහැ. සංකේ කියලා කියනවා. සංඛ්‍යාවක් නෑ ඒකේ. ඒ උන්වහන්සේ ගැන අපට තිබෙන හොඳම පාඩම් තිබෙන තැනක් තමයි මේ ජාතක කතා පොත. ජාතක කතා පොතේ තියෙන කතා 547ක් අංක 50ක් කිව්වා. මේ 547 ගත්තාම මේ 547 තුළම තියෙන්නේ මේ බෝසත් චරිතයකට උපමා කරන ගුණාංග දිනු කරගත්ත හැටි. කියන්නේ බෝසත් චරිතයක් ගොඩනගාගත්තේ කොහොමද භවයෙන් වගේ. බෝසත් චරිතයක් ගොඩනගන්න බැහැ. ඒකට බෝසත් චරිතයක් කියලා කියන්නේ වෙනතනි අපි මේ බෝසතාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ මේ සමහර වෙලාවට සියල්ලම පිළිකුල් කෙනෙකුට නෙවෙයි. උතර මාතෘ තියාගන්න. ඒ කියන්නේ සියලුම කරුණු වලින් සම්පූර්ණ කෙනෙකුට නෙවෙයි. සමාජයේ එක ගුණයක් තමයි එක භවයක පුරුදු කරන්නේ. දිනු කරන්නේ. එක භවයක එක ගුණයයි දිනු කරන්නේ. දැන් මේ ජාතක කතාවල තියෙන්නේ කුමක්කෝ එක භවයක එක ගුණයක් දිනු කරගන්න විදිය. එක ගුණයක් හිත දිනු කරගන්න. ගුණාංග දෙක තුනක් තියෙන කලාතුරක. එක ගුණයක්. අපි දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපි කියමුකෝ මේ බුද්ධිල පරිතුමා මේ අපිට කතා වෙන ඒ බුද්ධිල ස්ථාති කියන ගන්නකොට අපිට වැඩි හිතෙන්නේ බුද්ධිල පරිතුමායි මුසිලයි ගැන. ඒක නෙවෙයි බුද්ධිල ජාතකයේ තියෙන යථාර්ථය සත්‍යය. ඒක මේ අතුරු කතාව. බුද්ධිල පරිතුමායි මේ මුසිලයි අතර තියෙන ශිෂ්‍යය ගුරුවරයා අතර තියෙන වෙනම කතාවක්. බුද්ධිල පරිතුමා බෝසතෙක් වෙන්නේ ඒ කාරණේ නිසා නෙවෙයි. මොකක් නිසාද? තමන්ගේ අම්මටයි තාත්තටයි සලකුපේක. ඒක තමයි බෝසත් කියන්නේ. අන්ත දෙමව්පියන්ට සලකුපේක. අම්මයි තාත්තයි දෙන්නම අන්තයි. හැබැයි මේ දෙන්නටම උපස්ථාන කරමින් සලකමින් බලමින් රැකබලා ගනිමින් පෝෂණය කරමින් ඒ අතරතුර තමයි ගාන්ධාරයෙක් හැටියට කටයුතු කරන්නේ. අර මූලිකදී ශ්‍රවණි. ඒ නිසා අපි එතුමා උතුම් බෝසත්ත්වයෙක් හැටියට සලකනවා. බුද්ධිල පඬිතුමා. අර කතාව ගත්තොත් බුද්ධිල පඬිතුමා ශිෂ්‍යයා කෙරේ ටිකක් අකමැත්තෙන් ඉඳපු කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ශිෂ්‍යයා ගුරුවරයාට සලකපු විදිය වැරදි කියලා අපිට දැනෙනවා කතාව තුළ. ඒ නිසා තමයි බුද්ධිල ඒ කවිය පොය මේ කතාව යටපත් වුණා අහකමතුනි. ජාතක කතාවේ හරය අරක තමයි. නිසා අම්මට තාත්තට සලකනවා කියන එක බෝධිසත්ව ගුණය. රාම ඒක බෝධිසත්ව ගුණයක් කියලා තමයි ඉස්සරහට. එහෙම අප්‍රමාණ භාවවල අම්මට තාත්තට සලකලා තමයි ඒ බෝධිසත්වයෙන් බවට සම්පූර්ණ වෙන්නේ. ඒක මොනවා මේ අම්මට සලකපු විදිහ වෙනවද තියෙනවා. අවුසාරි වලට ගිහින් වස්තසල දුන්නාය. වස්තසලා මාතෘ දිව්‍යරාජිනී කියන අම්මනි තුන්මාසය ගැඹුරුම ධර්මයේ දේශනා කළා. අර ජීවිත කාලේ නායකතුමා වෙනවා කියනවා. ඒක මාස 3ක් වස්කාරයක් මාස 3ක් ඒ 3 මාස එහෙම ආත්තට ඒ ගුරුවරයෙකුට ගිහින් බණ කියන සෝවාන් කරනවා. ඒක හදලා අර තිබුණ මාන්නයක් නැති කරලා සාමාන්‍යයෙන් තිබුණා ඒ සත්‍යමෝනවල මාන්නේ දුරු කරලා මිනිසෙක් බවට නියම ආත්මවත් මිනිසෙක් බවට පත් කරනවා ආත්ම හොඳ තැනකට පත් කරනවා.
ඒක තමයි බෝධිසත්ව ගුණය කියන්නේ. එතකොට ඒක සංසාරේ තිබුණ එකක්. එතකොට අපි පරමාර්ථ ධර්මයට ගන්න ඒවා පිළිගන්න. හැබැයි අපි සමහර මේ ලෝකේ සේරම බෞද්ධයෝ නෙවෙයි. මේ ලෝකේ සේරම බෞද්ධයෝ නෙවෙයි. එතකොට දැන් අපි අම්මා තාත්තා කෙනෙක් වයෝවෘද්ධ වෙලා බැරි නැතන දෙද වෙලා දුක් විඳින එක තැන ඉන්න ඒ අම්මා තාත්තා බලාගෙන මොකේ කොහෙන්ද ආවේ අපිට ඒක අපට ආවේ අන්නවර පරමාර්ථ මේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ ඉඳලා අනුගමනය කරපු ඒවා අපි ජීවිත කාලේ ඉගෙන ගන්න නිසා තමයි අපි එහෙම කරේ. හැබැයි ඒක බටහිර රටක මිනිස්සු එහෙම දෙද වෙලා එක තැන වෙලා එහෙම ඉන්නකොට මොකද කරන්නේ? ඒ රටවල කරන්නේ පෞද්ගලික කැමැත්ත අරගෙන අරගන්නත් බලන්නත් බැහැ. ඉන්න කෙනෙකුත් නැහැ. එහෙනම් අපි මොකද කරන්නේ? වෛද්‍යවරුන්ට කියලා ඉන්ජෙක්ෂන් එකක් ගහලා ජීවිතය අහිමි කරලා දානවා. හැබැයි අපේ ධර්මයට අනුව නම් එහෙම සිතුවිල්ලක් ඇති කර ගැනීම මොකක්ද වෙන්නේ? ආනන්තරික ප්‍රශ්නය. හැබැයි ඒගොල්ලන් ඒක දන්නේ නැහැ. ඒගොල්ලෝ භෞතික ලෝකයක ජීවත් වෙනවා. බෞද්ධ නෙවෙයි. අපි එහෙම කරන්නේ. අපි එහෙම කවුරුත් කියනවා මේ වෛද්‍යවරුන්ට මේ අපේ මාතා මෙහෙම එක තැන් වෙලා ඉන්න අපේ ලලකන්න අපේ කාර්යයක් මේක ඉන්ජෙක්ෂන් එක ගන්නවා. අපි කීයකට කරන්නේ කෑල්ල හරි බලා ගන්නවා. කෑල්ල හරි බලා ගන්නවා නේ. ඒක තමයි අපේ තිබෙන උසස් ගුණ. මනුස්සත්වයේ අපි වෙනස් වෙන්නේ ඒකේ. අපි වෙනස් වෙන්නේ එතනදී. බෞද්ධයෙකු හැටියට ලබන මේ පින අපි බෞද්ධයෙකු වෙන්න ලබන පිනම අපි වෙනස් වෙන්නේ ඒකේ පිටු ලෝකේ අනිත් මිනිස්සු දිහා බලනවා. එහෙම ලෝකේ ඉන්න බොහොම ටිකයි බෞද්ධයෝ ඒ ටිකේ පිරණේ ගුණාත්මක භාවයේ වෙනයි තුල අපි දැකලා නැහැ. අර මම රටවල් 22ක ඉන්නේ. මම ඒ රටවල් ඉඳලා තියෙනවා. හැබැයි අපි දැක්කා දෙමව්පියන්ට බලන විදිය අපි ඒ අතර තියෙන විශාල පරතර අපි අපේ අම්මලා මරුණත් අපි මතක් කරනවා, සිහිපත් කරනවා, දන් දෙනවා, පින් කරනවා. එහෙම කොයිදෝ පිටන්නේ. එහෙම කරන්නේ. ඒ අපි ආදර්ශය ගත්තී බුදුරජාණන් වහන්සේගේ සත්‍ය ගුණ ඉගෙන ගන්න නිසා. ඒ ධර්මයෙන් අපිට පණිවිඩය කියලා දුන්න නිසා අපි ආනන්දේ පාප කර්මයකට කැමති නැති නිසා අපි කැමති නෑ ඒකට. ඒ නිසා අපි අම්මා තාත්තට ආදරය කරන කරුණාව දක්වන බලා ගන්න. නුඹරණ ඇති මම කියන්නේ 100% මේක වෙනවා කියලා. අපේ යුතුයකම වෙන්න නම් බෞද්ධයෙකු හැටියට නම් ඒ උසස් පරමාදර්ශයේ අනුව කටයුතු කිරීම වෙනවා. ඒ නිසා ධර්මය අපට දෙන්න විශාල දෙයක් වෙනවා. අපට ධර්මයෙන් දෙන්න විශාල දෙයක්. මේ මනුස්සත්වය පොහොසත් කරන්නේ ධර්මය. මනුස්සත්වය පොහොසත් කරන්නේ ධර්මයෙන් පිළිබඳව. අපි කෙනෙකු හොඳයි කියලා තීන්දුව කරන්න කරුණු තියෙනවා. මිනිස්සු මේ සමාජයේ මිනිස්සු හොඳයි කියලා තීරණය කරන කරුණු තියෙනවා. ඒ හොඳයි කියලා තියෙන කරුණු දිහා බලනකොට අපිට පේනවා මේ අය සමාජගත ජීවිතයක් ගත කරන්නේ කොයි විදිහටද? ඒක දිහා බලලා තමයි අපි තීන්දුව ගන්න. එහෙම නැතුව මේ බෞද්ධ කෝවාණීම නෙවෙයි. බෞද්ධ කෝවාණීම උපන්ති මේනවන අපිට නේද? එහෙම කෝවාණීම දේවල් ගුණාත්මක නැහැ. එහෙම ගුණාත්මක නැහැ. බෞද්ධය කොච්චර කරදරකාරීද, හිරියරකාරී සමාජයට අහිත කරද? කොච්චර විපත්දායකද බෞද්ධ වුණා. එහෙම වෙන්නේ නේද? ඒක නෙවෙයි අපි කියන්නේ ධර්මයෙන් අපි පොසත් වෙනවා කියලා කියන්නේ ඒ සියලු ගුණාංගවලින් පිරිපුන් මිනිසෙක් බවට පත් වෙන්නට දරන උත්සාහය. ඉතින් ඒක අපේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ඇටියට වැඩ සිටිය මේ සරියුත් මහ රහතන් වහන්සේ. සරියුත් මහ රහතන් වහන්සේ ධර්ම සේනාධිපති කියන්නේ ධර්මයේ මනවින් ධාරණය කරගෙන ඉගෙනගෙන අත්දැකීම් ලබාගත්ත
තව කෙනෙකුට උපදෙස් දෙන්න පුළුවන් විශිෂ්ට කෙනෙක් ඇටියට බුදුරජාණන් ස්නාන කරපේනවා. ඉතින් මේ සරියුත් මහ රහතන් වහන්සේට හිටියා මිත්‍රයෙක්. කඩගහන්න වල බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ වේගමානි සරියුත් මහ රහතන් වහන්සේ වැඩ හිටියා මේ බමුණු මිත්‍රයෙක්. මේ බමුණු මිත්‍රයා සරියුත් හාමුදුරුවෝ බමුණු මිත්‍රයා බමුණු කියන්නේ අමුතු විදිහේ කායනේ. එතකොට මේ සැප සම්පත් වලින් සම්පත්තියෙන් භෞතික දේවල් වලින් ආර්ථික හිතක් කෙනෙක්. භෞතික සම්පත් වලින් භෞතික දේවල් වලින් ආර්ථික හිතක් කෙනෙක්. එතකොට මෙසේ ආර්ථික හිතක් කෙනෙක් කල්යාණ මිත්‍රයෙක් ඇටියට සරියුත් මහා පුංචි කාලේ ඉඳන් එකට හිතක් කෙනෙක් ඇටියට අසුර කරා. දිනක් මේ සරියුත් මහ රහතන් වහන්සේ මේ තමන්ගේ කල්යාණ මිත්‍රයා මුණ ගැහුණාට පස්සේ මේ මිත්‍රයාට කියනවා ඔබ මේ ධනංජානි ඔබ මේ ටිකක් මීට වඩා වෙනස් වුණත් හොඳයි නේද කියලා. ඒ කල්යාණ මිත්‍රයා අසල වැදගත් මේකනේ. ධනංජානි ඔබ මීට වඩා වෙනස් වුණත් හොඳයි නේද කියලා කියනවා. මොකක්ද ස්වාමීනි මේ වෙනස් වෙන්නේ? මොනවද? දැන් ඔබ සියලුම දේවල් තියෙනවා ඔබට. සැප සම්පත් තිබෙනවා, ධන ධාන්‍ය තිබෙනවා, ආහාර කමාන ඉන්නවා, ප්‍රතිදාසන් ඉන්නවා, භෝග තිබෙනවා, මේ සියලුම ඔබට තිබෙනවා. හැබැයි ඔබ තවම මේ දහමට නැඹුරු වෙලා නැහැ. ඔබ තාම දහමට නැඹුරු වෙලා නැහැ. ජීවිතය සමබර කරගන්නට නම් භෞතික සම්පත් වලින් යනවා අපිට තියෙන්නට අතිසුඛේ කියලා මොනවා අපිට තියෙන්න අපි මොනවා නැහැ කියන තැනින් නැතුව අපිට මොකක්වත් ඇත්තේ නැහැ කියන තැනින් නැතුව අපිට මොනවද තියෙන්න ඕන අපිට භෞතික සම්පත් තියෙන්න ඕන කෑම බිල් ටික තියෙන්න ඕන ඊට තැනක් තියෙන්න ඕන යාන වාහන තියෙන්න මේවා තියෙන්න ඕන මේවා මොකවත් නැත්නම් මේ නිවන් දකින්න ලේසිත් ඇයි මොනහන් වේලාවක් නැති වෙනවා ඒතකොට පින් කරන්න අවස්ථාවක් නැතුව යනවනේ ඒක මොකක්ද ශක්තිය රූපවත් පින් කරන්නේ තවත් පව කරනවා මේක පින් වෙන්නේ එහෙම තිබීම එක වැදගත් වෙනවා ඒවා අපි අතිශෝකේ හැටියට මං කරගන්නේ වැදගත් එතකොට හැබැයි ඒකත් එක්කම ජීවිතේ සමබර කරගන්නවා ඒවත් එක්කම අපි අපේ භෞතික ජීවිතයත් එක්කම ආධ්‍යාත්මික ජීවිතේ ගොඩනගා ගන්නවා ඒ නිසා ධනංජානි ඔබ එහෙම කළොත් හොඳයි නේද කියලා. එතකොට ධනංජානි කියනවා මිත්‍රයානේ අපේ හඳුනේ මේ එහෙම කරනවා බෑනේ. අපිට කියනවා එහෙම කරලා බෑනේ. ඉතින් මට මේ අම්මා තාත්තා බලා ගන්න තියෙනවා, අමුදරුවෝ පෝෂණය කරන්න තියෙනවා, දැසිදා සම්බලා ගන්න තියෙනවා, තව මහේ තාත්තා ඉන්නවා, කෙත්කටු තියෙනවා, මෙවුවා නතක් කරන්න තියෙනවා. කාලා බීලා ජොලියෙන් ඉන්න තියෙනවා. කනකෙලි පවත්තන්ට තියෙනවා. මේ සේරම කියනවා. ඉතින් උත්තර දෙන්න ගියේ නෑ ඊට පස්සේ. කරුණාකරන කයි. උත්තර දෙන්නේ නෑ. ඒ කියන්නේ ඔහු ඒ යම් දෙයක් තේරුම් නොගත්තොත් ඒකට උත්තර සපයන්න නෑ නිහඬ වීම තමයි හොඳම ක්‍රමය. බුදුරජාණන් වහන්සේ උත්තර දෙන විදි උගන්වලා තියෙනවා. වික්ෂුන් වහන්සේලාට කියලා සමහර ඒවාට උත්තර නොදී ඉන්න එක හොඳම දෙයක් කියලා. ඉතින් ඔහොම කාර්යයක් ගෙවිලා යනවා. කාර්යයක් ගෙවිලා ගියාම මෙච්චර මිනිස්සුන් පහතර මේ ධර්මසනකේ දායක සුවදායක විනෝදකාමී බොහොම හොඳ ජීවිතයක් ගත කරපු ජනන්ජාන එකපාරටම ලෙඩ වෙනවා. එකපාරටම ලෙඩ වෙනවා හොඳටම දුර්වල වෙනවා. දුර්වල වුණාට පස්සේ දැන් තමන්ට තේරෙන පිහිටක් මොකක්වත් නැහැ කියලා මේකේ. කිසි පිහිටක් මට තමන්ට තමන්ගේ හයියෙන් නෑ මොකක්වත් කියලා. අපි දුර්වල වුණාම අපිට බැරි ගහනවා, පිළිවෙල වුණාම අපි එකතෙන් වුණාම අපිට අපේ අර ජව සම්පන්න කාලෙත් තිබුණ ඒවා අපිට බෑ. අපිට කරන්න බැරුව යනවා. එතකොට අපි දුර්වලයි කියලා අපිට දැනෙනවා. ධනංජානටත් ඒක තේරුණා. තේරලා මේ ධනංජානි කල්පනා කරනවා ඔන්න දැන් අන්න ඥාන ශක්තිය අපේ තියෙනවා බින්දුනේ මේ මම අපේ ධනසුමාකර කියවගත්ත පොතේ අපේ මේ අපි තුල තියෙන මේ
අපිට නොබෙන ශක්තිය. ඒක කියන්නේ විභව ශක්තිය කියලා. හැම අපි දරුවාන්ගේ කරන්නේ ගන්නකොට මොකක්ද කරන්නේ? ඊළඟට විභව ශක්තිය හැම දරුවෙක්. ඒක එක ප්‍රමාණයක්. එතකොට ගුරුවරයෙක් හැටියට අපි කරන්න ඕනේ මේ විභව ශක්තිය මතු කර දෙන්න. ඒක පාදලා දෙන්න. ඒක ඉස්සරහ දාන්න ඕනේ. ඒක පෙන්වලා දුන්නේ නැත්නම් උගතෙක් වෙන්නේ නැහැ, බුද්ධිමතෙක් වෙන්නේ නැහැ. උගත්කම තිබ්බත් කරන්න, සහතික තිබ්බත් කරන්න බුද්ධිමත් කරන්න. ඔය සහතික මොකවත් නැති කෙනෙකුට ඕනම දෙයක් කියන්න. ඕකේ ගිය හුඟක් අය එන්නේ. අපි ධර්මස්තුමාත් නබල ඉගෙන ගත්තා. ඔය සමහර අය මේ මොකවත් ඉගෙනගෙන නැහැ. ඔය හොඳට ඉන්නයි. මොනවාරි අත්ත පිළිවෙලකට ඉන්න ඉගෙන ගන්න රාතික තියෙන අය නෙවෙයි. ඒකයි සාහිතිකෙත් එක්ක බුද්ධිමත්කමත් දෙකම පාදලා දෙන්න පුළුවන් නම් දුන්නේකට අනේක තමයි විභව ශක්තිය ඉඳලා කරනවා කියන්නේ. එතකොට මේ විභව ශක්තිය සමහර අයගේ සංසාරික වශයෙන් දිනු කරගෙන ඒකනේ බුදුහාමුදුරුවෝ දැකලාම නිවන් දකින්න. ගොඩක් මනහයි නේ. ඉන්නවද මනහව? පැයගම මනහයි නේ. බුදුහාමුදුරුවෝ දැක්කා වැන්දා. බුදුහාමුදුරුවෝ කෙරේ පැහැදුනා. බුදුහාමුදුරුවෝ මහාන කිව්වා. රහත් වුණා. නිවන් දැක්ක සසරින් දැක්කා. අන්න සංසාරෙන් දෙන්න දෙනවා. අර විභව ශක්තිය තමයි ඉහළටම අරන් ඉන්නේ. ඒක මේකපාරට හම්බෙන එකක් නෙවෙයි කියලා මම කිව්වේ ඒකයි. එතකොට බුදුහාමුදුරුවෝ මේක ගොඩක් බලන්නේ. එක බණකින් මම දන්නවා. උත්තම උදාහරණයක් මම කියන්නම්. අපි මේ කාටත් කටපාඩම් තියෙන එකක් තියෙනවා. මොකක්ද? පටාචාරය. කතාව කියන්නේ නැහැ කිව්වොත් එම පටක් දාන්න එකක් කියන්නේ යනවා වෙනවා. මම කියන්නේ කතාව නෙවෙයි. පටාචාරා කතාවේ අපට දෙන යථාර්ථය තමයි පින්නතුනි. පටාචාරාවට මේ ලෝකේ ගැහණියක් ඇටියට වෙන්න ඕන සියලු දේවල්. අපි එතන බලන්න. කතාවනේ කෙල්ලක් ඇටියට ඉතාම ලස්සන සුන්දර සුකුමාර කුමාරිකාවක් විදිහට සියලු පහසුකම් සහිත සඳලු තරේ ඉඳලා ජීවත් වෙච්ච කෙනෙක්. මුචිකාරය. එතකොට සඳලු තරේ ඉඳලාම තමයි අමාරු වැටුනේ. සම්බුස්තරේ ඉන්නකොට අර දරපාරණයක් මහදියා දැකලා සංසාරික දෝෂයක් නිසා මෙච්චර ලස්සන මෙච්චර සුන්දර මෙච්චර තව පහසුකම් තිබුණා අර කෙල්ලට හිතුණා මේ දරපාරණයක් යාළුවෝ තමයි කියලා. සංසාරික ප්‍රමාදයක්. ප්‍රාර්ථනා කරනකොට පරිස්සම් කියන්නේ ඒකයි. සසර අපි කරනන්නේ ඒක ප්‍රාර්ථනා මත ඊළඟ භවයේ හම්බෙන්නේ ඊළඟ එහෙම හම්බෙච්ච අය තමයි කාලද විඳින්නේ නේද? ආවේ යම් හේතුවකින් පත් වෙනවා. ඒකෙම තමයි ඒවා කීර්ති මන් කියන්නේ අපි ධර්මයෙන් කල්පනා ගන්න ඕනේ. එතකොට මේ පඨාචාරයෙන් ඉඳලා මේ ලස්සන කුමාරිකා මොහොතේ යනවා. හැබැයි ඒ යන කෙනා මේ අද කාලේ තියෙන කිසිම අවබෝධයක් නැහැ. දෙමෝපියන්ගේ පැහැදිලි කිරීමක් නැහැ. ඉස්සර නම් හොයලා බලලා කතා කරලා තුරු බලලා මේ මුදල්ලා ඊට තරක් තියෙනවා කණ්ඩ දෙයක් තියෙනවා කුඹරක්වත් පිළිදුරක්වත් තියෙනවා හොයලා බලන්න දෙන්නේ. දැන් ඒ මොකුත් නැහැ. ලස්සනවන් අනුන්ගේ කාර් එකක් ලා ඉඳලා ෆොටෝ එකක් ගත්තා නම් මම කියන්නේ මේ ඔය අරින්දර ෆොටෝ ටිකක් අරගෙන දැම්මම අන්න හොඳයි කියලා හිතලා යනවා. ගිහින් බලනවා කණ්ඩක් නැහැ ඉන්නක් නැහැ යන්නක් නැහැ මොකවත් නැහැ. මාර්ගයක් යනකොට ජීවිතේ එපාම වෙනවා. ජීවිතේ එපාම පසුකාලයක් එපාම මේ දැන් මේ ලෝකයක් නොවාගෙන ගියාට මහ කැලේට යන්නේ මහ කැලේදී අපි කරගෙන ඉන්න ඕනේ. ඊට තරන්නේ යන්න තරන්නේ. ඉතින් ඒ ගිහින් ජීවත් වෙන්න යන්නේ කන්න අදින්න. එහෙම වුණාට මේ දරු සම්පත්තිය නැති වෙන්නේ කියලා කියනවා. ඉතින් දරු ලැබුණා. එතකොට මේ ඔක්කොම ලැබිලා අනේක දුක්ඛ දෝමනකට භාජනය වෙනවා. භාජනය වෙලා
ඒ ස්වාමියා ඇති වෙනවා. දරුවන් අහම් ලෙස නැති වෙනවා. ඊළඟට දැන් අන්තිමට දැන් අපි අකමැතිම ගියත් අන්තිමට හොයන්න මොකද අම්මා තාත්තලා කියනවා මේ කොහොමද අපි බාර ගන්නවා කියලා හිතනවා නේද? අදත් එහෙමනේ අපි නේද? පැනලා ගියාට කමන්නේ අන්තිමට ඔය කිව්වට ගඟේ මුංග දාන්නන් කිව්වට එහෙම වෙන්නේ නැහැ. ඉතින් ගියාම බාර ගන්නවා. ඉතින් ඒකත් එහෙම තමයි. එහෙම හිතුවා. හිතලා ගියා හැබැයි අම්මා තාත්තත් නෑ නේද? අම්මා තාත්තා හිටපු එකම සහෝදරයක් නෑ. කීය හැකියාවක්. සබහාදාමී අන්තරායක මාර්ගයලා. එතකොට කාටද පිස්සු නොවෙන්නේ? කාටද කල්පනා නැති වෙන්නේ? කාටද සිහිය නැති වෙන්නේ? මේ අපට මොන හරි එක දෙයක් නැතුනම දීයප්පටක් නැති එකේ දැන් අපිට මොන හරි අලාභයක් පොඩි අලාභයක් වුණාම දීයප්පටක් නැති එකේ අච්චර දෙයක් කළා කාටද දීයක් නැති වෙන්නේ? සතිය නැති වෙන්නේ. ඔය මතක ශක්තියක්ද? ඉන්නේ කොහෙද මතක නැති වෙන්නේ? යන්නේ කොහෙද මතක නැති වෙන්නේ? අඳුරන්නේ දවල් කියලා මතක නැති වෙන්නේ. ඒ සේහද නැතුණා. හැබැයි මේ ඔක්කොමත් වෙලා සංසාරික අර මන්ත්‍ර පුහුණු කරගත්ත අර අතනදී යටපත් වුණා එකපාරටම දැන් මතු වෙලා මේ සීලත් පතක් නැතුව හරි දෙවුරන් වේදී ගේට් එකෙන් ඇතුළට යන්න ගන්නවා. දෙවුරන් වේදී ගේට් එකෙන් ඇතුළට යන්න ගන්නවා. එතකොට දෙවුරන් වේද ගේට් එකෙන් ඇතුළට යනකොට බුදුහාමුදුරුවෝ මේ කියනවා කියේ. මම කියනවා අපිට ඥානෙ නැතුණා බුදුහාමුදුරුවන්ට ඒක දකින්න පුළුවන්. එතකොට ඇය මේ දීයක්කටක් නැතුව හරි අඳුමක්වත් නැතුව තමයි දෙවුරන් වේද කියන්නේ මේ මිනිස්සු බණ අහන වෙලාවට. මේ පීඩාවට පත් වෙලා තමයි යන්නේ. හැබැයි ඇය මේ බුදුහාමුදුරුවෝ බණ කිව්වේ නැහැ. මොකද කිව්වන්නේ නැගණියේ සිහිය ලබා ගන්න කියලා කිව්වේ. නැගණියේ සිහිය ලබා ගන්නවා. කොහොමද ඉන්නේ කියලා මතකයට ආවේ. ඒකට නම් පාටිසපය උතුරු සරුවාදී දින ඇඳලා මේ ඇය යථාර්ථයට පත් වෙනවා. දැන් මේක තමයි අපිට වැදගත් වෙන්නේ. මේක තමයි වැදගත් වෙන්නේ. දැන් මේ මරණ අනනාවක් වෙලා ජීවිතේ එපාම වෙලා සියල්ල නැති වෙලා අය මොකක්වත් මේ ඉතුරු වෙලා නැහැ. මොකක්ම නැහැ. එසේ වූ කෙනෙකුට බුදුහාමුදුරුවෝ ගිහින් එක බණක්වත් ඇහුවේ නැතුව සංසාරික මේ ධර්මයෙන් කුසක් කීමේ බලය හේතුවටගෙන ඇයට මේ සසරම ජය ගන්න ලැබෙනවා. ඔබට අපි ගඟේ මුහුද කරන මරණය කොච්චර වටිනවද? නේ? පිළිතන පැත්තයි අර කතාවේ ගන්න තියෙන හරයයි ඒකනේ. අපිට ගන්න තියෙන්නේ ඒක. එතකොට ඕනෑම කෙනෙකුට මේ ධර්මයෙන් මනිකු ඒක ආලෝකයේ කියන එක ලබා ගන්න පුළුවන්. ධර්මීය ආලෝකය ලබා ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අපි හිතන ප්‍රමාණය වැදගත් වෙනවා. අපි හිතන ප්‍රමාණය වැදගත්. අපි හිතන්නේ අපි මේ ධර්මයේ දන්නවා අපි මේමයි කියලා කිව්ව ධර්මයෙන් අපි ධර්මයෙන් කොහොසත් වෙන්නේ. අපි නිවන ඔය වාදීනේ කරලා අපි ජීවිතේට මේක කරගෙන මේ දිවි ගමන ගෙවෙනවත් එක්කම ගෙවි යනවා. ඒ ගෙවෙන ගමනේදී අපට උවමනා කරලා අපි එන්න ඕනේ. මේ ජීවිතේ ගොඩනගා ගන්න සමබර කර ගන්න. මම ධනංජානි කියනවා මේ මට මේ සරියුත් මහ රහතන් වහන්සේට එන්න කියන්න ඕනේ. බුදුහාඳුරන්ට පුළුවන් නම් වඩින්න කියන්න කියලා කිව්වා. ධනංජානි කතා කියලා තමයි. ඒකට මේ සේවකයෙක්ට පණින් දෙවුවා. ආවට පස්සේ බුදුහාමුදුරනේ වැඩි අතරම සරියුත් මහ රහතන් වහන්සේ මේ මිත්‍රයාගේ අරට ගිහින් කිව්වා ඔබ මේ දැන් එදා මම යම් දෙයක් මතක් කළා ඒ අනුගමනය නොකිරීමේ ඵලය දැන් ඔබට තිබෙනවා. ඔබ ළඟ මොකවත් නැහැ ඉස්සතින් යන්න වෙන්නේ. දැන් මරණාසන්නයට වැටිලානේ. එතකොට අහනවා දැන් ඔබ කිව්වනේ දැන් මේවා තියෙනවා කියලා. අම්මා තාත්තා දැන් එනවද යන්න? නැහැ. අමුදරුවෝ එනවද යන්න? නැහැ. දැසි දස්ස එනවද? නැහැ.
සේවක දේවිකා වෙනවද? නැහැ. එතකොට ඔබ හොයලා තියෙන සම්පත් වෙනවද ඊට පස්සේ? නැහැ. මේ සේරම නෑ කියලා. ඒ නිසා අන්තිමට ඉස්සතින් මේ කියලා. ඉතින් ඒක එහෙම වෙන්න ඕනේ නෑ අපි. අච්චර දේවල් තිබිලා. බුදුහාමුදුරුවෝ වැඩ ඉඳලා. රහතන් වහන්සේත් මිත්‍රයෙක් වෙලා ඉඳලා. ඉස්සතින් යන්න ඕනේ. අපි එතෙන් වැටෙන්න හොඳ නෑ. එතෙන් වැටෙන්න හොඳ නෑ. ඒ නිසා අපට අපේ දහමින් තරම් ඇත්තටම මේ ජීවිතේ ලස්සන කරගන්න, ජීවිතේ ඉවසීමෙන් ගත කරන්න, සංයමයෙන් ගත කරන්න, නියමව ගත කරන්න, නිෂ්කලංක වෙන්න, විවේක වෙන්න, හිතහදාගෙන ඉන්න, මනුෂ්‍ය දිහා කරුණාවෙන් බලන්න, මනුෂ්‍ය දිහා පරිප්‍රේ අපේ දහමෙන් දෙන පණිවිඩය ඒක. ඒ නිසා එක බණක්වත් නැතුව ප්‍රජාලාව සංසාරයෙන් බැහැගත්තා. සංසාරයෙන් පැවිදුණා, පැවිදිලා කරලා තමන් කියලාගෙන සස්නාවෙම ජයගත්තා. ඒ නිසා අපිට අපි සසරින් මේ ටික දුපේ ගන්න දේ, මේ වටිනා දේ ධර්මී. ගම් දෙනේ කාලේ පින් කරනානේ, තේ ගන්නේ කාලේ, භවනා කරන්නේ කාලේ, ආධ්‍යාත්මික වුණා කරන ධර්මඥානේ ගොඩනගා ගන්නේ කාලේ, ඒක දිනු කරගන්නේ කාලේ අපි මේ එකතු කරගන්නවා. අර භෞතික ජීවිතයේ ලෞකික ජීවිතේ ගත කරනවත් එක්ක මේ කොටසක් අපි එකතු කරගන්න. ඒක සමබරයි. සමබර වුණාම අන්න ජීවිතේ අන්තිම වෙනකොට කිස් නෑ. බයිකට යන්න පුළුවන්. බය වෙන්න දෙයක් නෑ. ඒකවල අපේ මනසක මතකෙට ගන්න පුළුවන් මම මේ කරගෙන තියෙනවා. මම මේ පින්කම් කරලා තියෙනවා. මම මේ දේවල් කරලා තියෙනවා. මම මේ වගේ සුබ සාධනයක් කරලා තියෙනවා. මම මේ විදිහට දන් දීලා තියෙනවා. මේම මෙහෙම දේවල් කරලා තියෙනවා. කියලා මතකයට ගන්න පුළුවන් බය නැතුව. එසේ මතකයට ගත්තාම වෙන දේවල් මතකෙට එන්නේ නැහැ. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? වෙන දේවල් අර කරපු පව් අපිට මතකෙට එනවා. මතකයට ආපු ගමන් අවස්ථා පහෙන් දී වැටෙන්නේ කොහෙටද? එක්ක නිරේට වැටෙනවා, එක්ක ප්‍රේත ලෝකෙට වැටෙනවා, එක්ක තිරිසන් ලෝකෙට. හැබැයි අර විදිහේ කුසලයෙන් යම් ශක්තිමත් භාවයක් දිනුවක් ඇති කරගෙන තිබුණා අපි අන්න නැවත මත මනුෂ්‍යත්වයක් ලබන්න පුළුවන් කෙනෙක්. ඒක මානසික සම්පත්තියක්. ඒක නැත්නම් දිව්‍ය සම්පත්තිය. හැබැයි දිව්‍ය සම්පත්තිය එකක් ආවකාලිකයි. ඒක පහළ වෙනවා තුන්වෙනි. හැබැයි මිනිසත් බව තමයි මම කියන්නේ ඉහළම යන්න පුළුවන් තැන. ඒක තමයි ධර්මයෙන් දෙන පණිවිඩය. අර මේ අපි බෞද්ධයෝ හැටියට මේ මෑතක මේ ඇමරිකාවේ මහාන වෙච්ච තරුණී ධන සම්පත් සියලු සම්පත්තිය තිබිලා මේ බොහොම වටිනා කෙනෙක් වුණා. මේ මෑතක රංගනාතේකට දෙරණ දුන්නා මතක හැටියට චතුර්ථමයි අහන්නේ මේ ලංකාවේ භාවනා ආදී දේවල් කරලා ඔහුගෙන් සමුක සාකච්ඡාවක් තියෙනවා. මේ සම්මුඛ සාකච්ඡාවේදී අහනවා ඔබ මේ ලංකාව ගැන හිතන්නේ කොහොමද කියලා. අන්න ලස්සන රටක්. අදින සුන්දර මිනිස්සු ඉන්න රටක්. සිනාමසු මිනිස්සු ඉන්න රටක්. ආගන්තුක ලක්කාරී නිහන රටක්. වටිනා රටක්. සබහා ගෞන්දාරයෙන් අනුන රටක්. මෙහෙම කියලා ඔබට වෙන මොනවද කියන්නේ කියලා. ඒ එක දෙයක් තියෙනවා මේ කියන්නේ මොකක්ද කියලා. මේ රටේ මිනිස්සු අත්තරන් වලට ඉඳගෙන ඉන්නවා කියලා කියනවා. අත්තරන් වලට ඉඳගෙන ඉන්නවා මේ ලංකා මිනිස්සු කියලා. ඇයි ඔබ එහෙම කියන්නේ? මොකක්ද මේ අත්තරන් වල කියලා කියන්නේ බුදුදහම. හැබැයි අත්තරන් වලේ ඉඳගෙන ඉන්නකොට මේක රත්තරන් කියලා දන්නේ නැහැ කියලා. බලන්න කොච්චර අල්පයක් දෙකකින් තියෙන්නේ නේ. දැන් අපි අපේ රටේ අපිට වෙන රටකට වඩා මහා වාසනාවන්ත ගුණවන්ත අපේ මිනිස්කන්වලින් පරිපූර්ණව අපි හැමදේම. අපේ ඇත්තටම අපි ගොඩක් දේවල් කරනවා. පින් කරනවා, දන් දෙනවා, පෙරහැරවල් කරනවා, මේක කරනවා.
මේවා කරනවා. මේවා සංස්කෘතික දේවල් හුඟක් කරනවා. හැබැයි ධර්මයෙන් ඒ කියන්නේ ධර්මයෙන් ජීවිතයට ගන්න ඕන පැත්ත හරි අඩුයි අපි. ධර්මයෙන් දුක්ඛතම අකලෝ කර්ම කියන්නේ ඒ නිසා මේ ජීවිතය උගා තේරුම් ගන්න ධර්මය අපට ප්‍රයෝජනවත්. ඉතින් අර මරණය පිළිබඳ වැඩි කතා කරන්න අවශ්‍ය නැහැ. මරණය ගැන විතර කතා කරනවා තේරුම් ගන්නවා ස්වාමීන් වහන්සේ අපමාන කියනවා මේ සම්බන්ධයෙන් අර ගාථාවේ ආර්ථික පිටින් අපි මතක් කළොත් විච්ඡේති කුත් සංදේහ මරණතං ජීවිතං පරිජීවන නිදාන රූපං රෝග නිඥා පරංගය. අපේ ජීවිතය අපි ගත්තොත් අපි ඉපදෙනකොට ලස්සන ජීවිතයක් අපිට තිබුණා, සුන්දර ජීවිතයක් තිබුණා, හරිම ලස්සනයි, අපි මුදුයි, හරිම ලපටි, මොන මෙවැනි ගතිශීලයක් වලින් අපි ඉපදෙනකොට ඉපදෙන්නේ. හැබැයි වැඩෙනවත් එක්කම අපි ක්‍රමක්‍රමයෙන් අපි ක්ෂය වෙමින් යනවා. කාලයක් ලස්සන වෙමින් යනවා. ඊට පස්සේ අපි අවරත් වෙමින් යනවා. ඒක තමයි මේ විඳින කැඩෙන වෙනස් වෙන විපරිණාමයට මහජන වෙන ලෝකයේ මේ ධර්මයක් එක්ක අපි දකින දේ. මේකේ අවසානයේ මොකද්ද? මේ කැඩෙන විඳින වෙනස් වෙන සුළු මේ අන්තිමට වෙන්නේ මොකද්ද? ජීවිතේ මරණයෙන් කෙලවර වෙනවා කියන එක තමයි සඳහන් කරලා තිබෙන්නේ. මරණයන් ජීවිතය මරණයෙන් කෙලවර වෙනවා. මේ මරණයෙන් කෙලවර වෙන්නේ නතර වෙන එකක් නෙවෙයි. අවතනක ඉපදෙනවා ආයෙ මැරෙනවා ආයෙ ඉපදෙනවා ආයෙ මැරෙනවා මේක චක්‍රයක් වගේ. මේක කැරගෙනවා. මේක දිගට යනවා. මේක ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දහමින් පෙන්වලා දෙන්නේ මේ මරණ චක්‍රය අඩු කරගන්න. ඒක කෙටි කරගන්න. ඒකට අපි කියනවා සසර කෙටි කරගන්නවා කියලා. ආවිද්‍යයෙන් කියනවා නම් භවගාමී ජීවිතය කෙටි කරගන්නවා. භවය ප්‍රතිභව ගණන අඩු කරගන්නවා. ඒක තමයි සසර කෙටි කරගන්නවා කියලා කියන්නේ. ඒක තමයි ඒ ධර්මයේ දෙන අපට පණිවිඩය බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ අපට දීපේ වටිනා දහමේ ශක්තිය බලය මහා විශාල දෙයක් තියෙනවා. ඒ නිසා දහමෙන් ගන්නට ඕන වටිනාම දේ අපි ධර්මයෙන් අතනින් ඉදිනවා. අතෙන් එනකොට නම් වැදුනා. ඒ නිසා අපි ළඟ තිබෙනවා. අපි ළඟ තිබෙනවා. ධර්මයේ අපි ළඟ තිබෙනවා. බුදුරජාණන් වහන්සේ අපට ලැබිලා තියෙනවා. උන්වහන්සේගේ ශ්‍රාවකයන් අපට ලැබිලා තියෙනවා. උන්වහන්සේ දේශනා කළ ධර්මයේ අපට නිතර ඇහෙනවා. එහෙනම් අපිට ඒ ධර්මයේ පළප්‍රයෝජන ලබා ගන්නට අපට ශක්තිය අපට තිබෙනවා. ඥාන ශක්තිය අපට තිබෙනවා. ඒ ඥාන ශක්තිය අපි ටික මේ ධර්මයේ අහලා ඒ ධර්මයේ සැබෑ දේවල් අපි ඒකට එකතු කරගෙන මේ ගමනේදී අපට සුවදායකයි. සම්සුදායකයි. ධර්මයෙන් අපිට වෙන්නේ කමක් නැහැ. අපි චිත්ත පීඩාවක් වුණා. අපේ කාම්පණයක් වුණා. අපේ ලෙඩ දුකක් වුණා. අපිට වෙනත් දුක් පීඩාවක් ආවා. අපි පිටක් කරනවා. ඒක දුරුසරණ ඒක උන්වහන්සේම දෙවි පිටයි. අපි මෙහෙම යන්නේ. අපිට මතක් වෙන්නේ ඒකයි. අපි වෙන දෙයක් පායගෙන වැටුණා දුරුසරණ. බුදුහාමුදුරුවෝ කියන්නේ ඒ කියන්නේ ඒක අපිට අපි ඇඟේ තිබෙනවා. අපි ළඟ තිබෙනවා. එහෙනම් අපිට ඒ සරණ තිබෙනවා. එන්නත බුදුසසුන දහම් සරණ විවිධ සරණ අපිට තිබෙනවා. අපි ඒ සරණ හැකියතාක් දුරට සරණක් කර ගැනීම ඉතාම වැදගත්. ඒක සරණක් කරගන්න ඕනේ. අපි මේ කටයුතු කරන අතරතුර අපි මේ ලෝකයේ දේවල් දකින අතරතුර අපේ දෛනික ජීවිතයේ කටයුතු කරන අතරතුර අපි ඒක සරණක් කරගන්නවා නම් අන්න සමබර ජීවිතයක් බවට අපිට පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට අර ධනන්‍යාමී සතින්දිය ලැබී යන්නේ නැතුව අපිට ඉස්සකින් යන්නේ නැතුව කුසල කියන බලය, කුසල කියන කර්ම ශක්තිය, කුසල කියන ඒ විශාල හයියක් වෙන බලය මිටමුල වලින් යන්නට පුළුවන්කම තියෙනවා. එතකොට
ඒ සිතුවිල්ලත් එක්ක යන තැන කවදාකවත් බය වෙන්න දෙයක් නෑ. ඒක කියන චුති චිත්තේ අවසන් සිත. අවසන් සිත අපි නරක වෙන්නේ නෑ. නරකටපත් වෙන්නේ නෑ. එහෙම කෙනාට අන්න අවස්ථාවයි වටිනාම තරම්පත් වුණට අපිට වහක් කියලා වෙනවා. අපි එතෙන්යි මේ ගමන අපි සකස් කරගත්තේ. ඒකට අපිට මේ දුක්පත් කොහොසත් නුගත් මේ වැදගත් නැහැ. අපි කාටත් එය අපේ ජීවිතයට එකතු කරගන්න බාධාවක් ඒක වෙන්නේ නැහැ කියන බාධාවක් වෙන්නේ නැහැ. නැතිම බැරිම මම කියන්නේ මන්දරේ යාචකෙක් වුණත් උදේට ගන්නේ. පන්ප්‍රදාන වඳින්න බාධා. උදේට ඒක බුදු පිළිවෙලට ඇයි මම මේකයි දුක්ඛත්වම බාධා නෙවෙයි. දෙහි තුරුවන් යනවා තමන්ගේ යාචක වැඩේ කරන්නත් භාෂාවක් නෑ ඒක. බාධාන්නේ යාචකයාට අපි දෙනෙක් යා මොන කරමුද අපිට වැදගත් අපි දීමේ ගුණේ අපි දිනු කරන්නේ. ඒ ගන්න කෙනා මොනවා කරන්නේ අපිට වැදගත් නෑ. අපි දීමේ ගුණය දිනු කරගන්නයි අපි මොකට දෙන්නේ. අපි දීමේ ගුණේ නැත්නම් දවසකට කොච්චර මිනිස්සු එනවා මේ ෆයිල් එකකින් පොත් කරගෙන තමයි සම්පූර්ණ වෙන්න. අපි අපිට ඒක පුරුදු නැති කියලා මේ ෆයිල් එක ඔබලා කතා කරන්න දෙන්නේ. ආපේ හරි කියක් කරනවා. අපි මන් දෝදරා තමයි කරගන්න කියන්නේ. මම මේ ෆයිල් එක ඇදලා අටපාවෙ ඔය කාර්යගත කරන්නේ නැතුව ඊයේ දෙන දෙයක් දීලා ඉවර ගන්නවා නේ. එහෙම නෑ වෙන්න ඕනේ නේද? ඔව් එහෙම වෙන්න ඕනේ. ඒක මම වෙයි. යහකේ දෙයක් කරනවා. එතෙන්දී කෙනෙකුට තේන කෙනෙකුට උනා අපි අපේ හිත සතුටුනා ඒක තමයි කියන්නේ. ඒක තමයි කුසලයි. ඒකේ ප්‍රමාණයෙන් ඉඳගත්තේ. සංඛ්‍යාවලිය ඉඳගත්තේ. අපි කරන විදිහයි අපිට ඒක වැදගත් වෙන්නේ. ඒ නිසා මේ විදිහටදී මම හිතන්නේ පැයක් ඇතිනේ මහා තියෙන්නේ මේ වෙලාවේ ඉන්න වෙලාවක් ඒ නිසා අපි කල්පනා කරමු මේ අපි ධර්මයෙන් කියලා දෙන්න වෙන් කර ගන්නවා මේ ගමන ඉස්සර කරන්නේ එකයි මේ ධර්මයෙන් කියලා දෙන්න තමයි කාලය යොදවන්න ඕනේ නම් හිතන නිසා. ඒ නිසා ඔබ මේ පැය කිව්වා ධර්මයේ හුවා යම් කල්පනා අපි මොකක් කළා යම් මට්ටමකට ඒ තේරුම් ගන්න උත්සාහ කළා ඒ කුසලයක් ඇටියටපත් වෙනවා. ඒ ධර්ම දානමේ කුසලයක් ඇටියටයි ඒකපත් වෙන්නේ. ඒ නිසා අපි මේ වෙලාවේදී ධර්ම දානමේ පින්කම සිද්ධ කරගත්තා. මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරගත්තේ අපි ඔක්කොම එකතුවයි උනත් මේ නිවසේ ගෘහාධිපතිනිය හැටියට කටයුතු කළ ඒ දයාබර මෑණියන්ගේ පරලෝක ජීවිතයේ සුවපත් වේවා කියන අරමුණ ඇති කරගෙන ඇයට පින් අනුමෝදන් කරලා ඒට දහවල් සංසත් දානයක් දීලා පෑන් මල්ල පින් අනුමෝදන් කරවීමේ බලාපොරොත්තු නියුක්තයි. එහෙමනම් අපි හැමදෙනාම මේ වෙලාවේදී සිද්ධ කරගත්තා වූ ඒ ධර්ම දානමේ පින්කමේ ආනිසංස කාර්යය මේ පියතුමාන් සදාදරණීය ස්වාමී දිනේට දරු පිරිසගේ ආදරණීය මෑණියන් මන්ත්‍රයට එවාගේ මිත්‍රණියට ඥාතිවරයට හිතවතියට ඒ මන්දිර මාතාවගේ නාමයේ ධනක් වීමෙන් සසල දුකින් නිදහස් වන අමා මහ නිවනින් සැනසීම ලබත්වා එවාගේ මේ පියතුමා ප්‍රධාන කොට නැති මේ සම්පූර්ණ පින්ජිදුරයන් ඇතුළු උදාහරණවලටම මේ පිනේ ආකාරවත්පත් වීමෙන් නියෝග වශයෙන් අපි හැමදෙනාටම සිතක් ශාන්තියක් සැනසීමක් උදා වේවා. කරන කියන දුරිතෙන්වත් ව්‍යාපාරික යහපත් කටයුතු අනුවන් ඉගෙන ගැනීම ආදී කටයුතු සඵල වේවා. බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් සමුද වේවා. මේ ලෝක වශයෙන් සඵල වේවා. පරලෝක වශයෙන් සඵල වේවා. කෙලවර අමා මහ නිවනින්ද සැනසීම ලැබේවා. එවාගෙම ඔබවත් අපවත් ආරක්ෂා කරන පින් බලාපොරොත්තු සියලුම දෙවියන් මේ පින් දෙක සතුටු වෙලා අනුමෝදන් වෙලා අපව ආරක්ෂා කෙරෙත්වා රැකබලා ගනිත්වා දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකීවා කරගෙන මගෙත් එක්කම දෙවියන් පින් දෙන ආකාරය එත්තා
Sabbe deva anumodantu sabba sampatti siddhya Akasatta ca bummatta deva naga mahittika Punyantang anumoditva tiyang rakkantu loka sasanam Akasatta ca bummatta deva naga mahittika Punyantang anumoditva tiyang rakkantu dhamma desanam Akasatta ca bummatta deva naga mahittika Punyantang anumoditva tiyang rakkantu mam paranti.
බෑ මං ගෙදර ගිහින් කනවා. නෑ නෑ කියලා හිටියේ නැල්ලු. මං කිව්වේ අපි ඊයේ ඇතුළේ හිටියේ. නෑ මං අර දවස්වල හිටියේ නැද්ද? වතුරද? මම බිව්වනේ පොඩ්ඩක් දෙන්න. රෙකෝඩ් කරනවද? ඔව් රෙකෝඩ් කරලා එවන්නම් ඈ. හරි.
හා හරි. ආ. මේක रेकॉर्ड पर आता है रेकॉर्ड करा क्या क्या मन क्या मन तම ඕපන් කරේ මට මේ කවුද මල්ලි ඇවිල්ලා කිව්වා මේ එන්න කියලා කවුද අපි රාජමල්ලි ගොඩක් තැන් වල ගිහපුවම මම තමයි මේ කෑමේ ඕපන් වීඩියෝ එකක් දැම්මා අයිස් කනවා ගත්තා ඔව් ඒක තමයි මාමතන් ඈ මම ආමතන් අමතන්නේද ඔබතුමා රඹ කියලා රඹ කියලා කියන්නේ මං ඉපදුනේ පොළොන්නර ඔව් සංගතවල ගෙදරට වෙලා ඉන්නව නේද? ඔව් සර්. මාගේ කැම්පරේ වැඩ කරේ දැන් පොඩි දෙන්න ඉන්නවා මේ. ආ ඒ ගෙදරට වෙලා ඉන්නවා. ගොඩක් කට්ටිය එහෙම තමයි. ඔව් ඒක. බණ්ඩ එකන් විතරයි තමයි ඉන්නේ. ඔව්. නෑ මහත්තයෙක් ගෙදර නැති නිසා මට ඉන්න බැහැ ගෙදර. ඉතමනේ වැඩ කරන්නේ. ඔව් ඔව් ඔව්. කොහොමද? කෑවද? හා. අයිස්ක්‍රීම් ඕනේද? කොනේ හල්ල එකක් දෙන්න. කාලේ කියලා බප්පට දෙන්න. ඕන ඉවරයිද? මල්ලි මල්ලි නම් ඇරලා තියෙන පෙට්ටියක් ගෙනන්න. අයිස්ක්‍රීම් පෙට්ටියක් ගෙනන්න මල්ලි මල්ලි. කොහොන් ඉවරද? දැන් තියෙනවා. දැන් ගෙනන්නේ කඩේ නැද්ද? ඈ? එන මොලේ කඩේ දෙන්න. කඩේ ඉන්නවද කියලා? දැන් නම් ඉතින් මේ වලට දෙන්න එහෙනම්. කප් වලට දෙන්න. කප් වලට දුන්නා නම් හරි. කප් ටිකක් දුන්නා නම් හරි. නැත්තම් ආ ඒ වගේ එන්න යන්න ගිහුවාම වෙලාවක් හරි. ගගණියෙම කෑවේ. ගගණියෙම කෑවේ. ගේන්න අඳුරට උස්සිය බැල බලන්න ආවේ. උස්සිය දඩ කට්ටිය නේද? උස්සිය දැන් ලොකුවට හදලා පිටිපස්සට. මේ නිස්කැපේ කප්ස් එකක් ගන්නකෝ. ඈ? නිස්කැපේ මම ඇවිත් නේද? ඔව් ඔය වෙලේ හිටියා. මේ නරකන ජෝඩි. ඉන්න එළියේ ඉන්න. ඔව්. ඒ මොනවද? අයිස්ක්‍රීම් වලට අයිස්ක්‍රීම් කන්නේම දෙන්න හොඳයි. මොනවද? කප් නේද? කප් දුන්නා නම් හරි. ඉස්සරයි මං කිව්වේ කප් ටිකක් දෙන්න කියලා. නෑ අය ඒ වගේ ඉන්න යන්න බෑ. ආවට ඉස්සති. මෙච්චර අමාරුවෙන් එනවනේ ඔබලා අයියෝගේ මේ කප් එක මේ වගේ කෝල්ස් පොඩි ඒවා නැද්ද මේ කප් නැද්ද? මේ කප් ටික දෙන්න. මේ මේවත් හොඳයිනේ. මේවා දෙන්නකෝ ටික. නේද? ඒ වගේ දැන් යන්න වයිදේ තියලා ගියා. ගේන්න ගියාද? කඩේට ගියේ තව හා? කඩේ ගියා.
හරි හරි ඉස්සන්නේ. හම්බුණාද? අනේ නෑ මට ඔය එළියේ ඉන්නවා. ඔව් මතන එළියේ ඉන්නවා. අඳුර ගන්න බැරි වෙද්ද දන්නේ. නෑ මට මතකයි. අපි යනවද? මොකද? මගේ මහතුමාගේ ගියාගන්නට දැන් දායි නෑ බනහන් ඉතර කෑවද? හරි. ඔව් 18 අපි කුඹුරට යන පාරේ. ඔව් කුඹුර පාරේ. මම හින්දා කතා කරන්නේ. ඔව්. මම අද ගියා කුඹුරට. ගියාද බලන්න ගියාද? දැන් මේ කුඹුර වගේම ගියේ හදලා තියෙනවා. ඔව් වලින් බැඳ. ඔව් වහල්පු නැති. ආයි කුඹුර ළඟ ගියේද? ඔව් අයියට කිව්වා. මොකද අපේ කුඹුරට පල්ලෙන් මම අයියට හිමිචන්ද අයියට කිව්වා. අයියා ඉපැත්තේ ගොඩක් ගෙවල් හැදිලා නේද කිව්වා. ඔව් දැන් මම ගෙවල් හැදිලා තියෙන්නේ ගොඩක්. මම කුඹුරට එන පැයක් හිටියා. ඒකනේ. ඔව්. හරි. අයියනවා කියලා මම යන්න ඕනේ. රයිට් හරි.